Hi guys, welcome back. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ Destination Hunter විල්පත්තු සෆාරි බ්ලොග් 2 එකත් එක්ක. ඉතින් මේ අපි මනවිල බංගලෝ එකේ ඉන්න දෙවෙනි දවස. අපි උදෙන්ම ලෑස්ති වෙලා උදේ 6 වෙද්දිම සෆාරි එක පටන් ගත්තා. මනවිල බංගලෝ එකේ ෆස්ට් වීඩියෝ එක බලපු නැති අය ඉන්නවා නම් ඒක බලන්න. ඒකේ තියෙනවා බංගලෝ රිවිව් එකක්. channel එකට අලුත් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අද දවසේ අපේ එකම බලාපොරොත්තු වෙන්නේ කොටියෙක් බලා ගන්න එක. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉස්සරහට වීඩියෝ එක ගොඩක් ලස්සන වෙයි කියලා හිතනවා. අපිට මුලින්ම හම්බුනේ මේ දෙන්නව. මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂය වන වලි කුකුලා. ඉතින් ඒ නම ආවේයයි කියලා ඕගලන්ට හිතා ගන්න පුළුවන්නේ. මෙයාලා මේ විදිහට රණ්ඩු වෙන්නේ එක්කෝ ටෙරිටරි එක බෙදා ගන්න බැරුව හරි තමන්ගේ සහකාරීව බෙදා ගන්න බැරුව හරි වෙන්න පුළුවන්. පොඩි වෙලාවක් බලන් ඉමු මේ දෙන්නගේ ක්‍රියාකාරකම් මොනවද කියලා. ඒ දෙන්නගේ රණ්ඩුව නම් ඉතින් සැහෙන්න වෙලාවක් ගියා. අපි ඉතින් ඒ දෙන්නට සමු දීලා උදේ කෑමට බංගලෝ එකට යන්න පිටත් වුණා. ඉතින් ගිහිල්ලා බලමු උදේ කෑමට මොනවද තියෙන්නේ කියලා. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering days. උදේ කෑම කාලා අපි පොඩි රෙස්ට් එකකුත් අරන් ඉතින් ආයෙත් සෆාරි එක පටන් ගත්තා. ඉතින් අපි එහෙට මෙහෙට කැරක් ඉද්දී අපිට මේ ඉස්සරහෙන් යන ජීප් එකෙන් කිව්වා පාර දිගේ කොටියෙක් යනවා කියලා. ඉතින් අපි ඒ ජීප් එක පිටිපස්සෙන්ම ගියා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් විල්පත්තු කියන කොටි පාරාදීසේ උපිරි කොටි ෂෝ එකක් පෙන්වන්න යන්නේ. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා.
මේ ඉන්නේ විල්පත්තුවට අයිකන් එකක් වෙච්ච ක්ලියෝපැට්‍රා. ඉතින් ක්ලියෝ කියන්නේ විල්පත්තු දැවන්තෑවන නෙළුමගේ එක භාර්යාවක්. මේ දවස්වල මෙයාට නම් පැටව් දෙන්නෙක් ඉන්නවා. හැබැයි දැන් නම් පේන්න නැහැ පැටව් දෙන්න. මෙයා කොහේ හරි පැටව් දෙන්නව තියලා තමයි එන්නේ නැත්තේ. මොකද දඩේමේ යද්දී මේගොල්ලෝ පැටව් කොහේ හරි කැලේක තියලා තමයි දඩේමේ යන්නේ. දඩේමේ ගිහිල්ලා දඩේමක් කරගත්තට පස්සේ තමයි මෙයා ඒ දඩේම ළඟට පැටව් දෙන්නව අරන් එන්නේ. කැලේ ඇතුළට ගිය ක්ලියෝ ආයෙත් පාරට එයිද කියලා බලන්න අපි පොඩ්ඩක් ඒ හරියම නවත්තගෙන බලන් හිටියා. හැබැයි ක්ලියෝ ආයි පාරට ආවේ නැහැ. ඉතින් ආයෙත් අපි අපේ ගමන යන්න පටන් ගත්තා. වැඩිදුරක් නම් ඒ පාර ඉස්සරහට යන්න හම්බුන්නේ නැහැ. ඉතින් ක්ලියෝ ආව පාරෙම අපේ ඉස්සරහට නෙළුම එනවා. අපි දැන් තමයි ඇත්තටම කොටි ෂෝ එක පටන් ගන්න යන්නේ. පේනවනේ තියෙන උනන්දුව කොච්චරද කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න ඉස්සරහට සුපිරි කොටි ෂෝ එකක් බලාගන්න පුළුවන්. ඔය හරිය නිමුද? තව චුට්ට ඉස්සරහට වංගුවේ කටේ තියාගමු. ඉතින් මේ ඉන්නේ විල්පත්තුවේ නෙළුම්විල කුමාරයා නෙළුම. ඉතින් විල්පත්තුවට එන සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගත්ත කෙනෙක් තමයි මෙයා. ඉතින් නෙළුම කිසිම බයක් නැතුව අපේ ජිප් එක ඉස්සරහටම ආවා. ඉතින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා.
ඉතින් නෙළුම මෙතනින් කැලේ ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ ආයෙ මෙයා පාරට ආවා. නෙළුම ටික දුරක් පාර දිගේ ගිහලා ආයෙත් කැලේ ඇතුළට ගියා. ඉතින් දැන් හවස් වෙලා 6ටත් කිට්ටුයි. අපි තව ටික වෙලාවක් මේ විදිහට බලන් ඉඳලා ආයෙත් බංගලෝ එකට යන්න පිටත් වෙනවා. අපි ටිකක් ඉස්සරහටදී අපිට තවත් ලස්සන සයිටින් එකක් සෙට් වුණා. ඉතින් බලන්න මේ දෙන්න ඉන්න ලස්සන. මේ තියෙන්නේ මනවිල බංගලෝ එක ඉස්සරහ තියෙන වැවට හදේලිය වැටෙනව තිබ්බ ලස්සන. ඉතින් තව ටිකක් රෑ වෙද්දි මේක මාරම ලස්සනක් තිබ්බේ මෙතන. ඉතින් ගයිස් මේ අපේ තුන්වෙනි දවස අපි අදත් උදේ 6ටම බංගලෝ එකකින් පිටත් වුණා සෆාරි එක යන්න. ඉතින් අප අද උදේ 10 වෙද්දි බංගලෝ එකකින් චෙක් අවුට් වෙන්න ඕනේ. මොකද අද දවසේ බුකින් එක දාලා තියෙන අය දවල් 1 වෙද්දි එනවනේ. ඒ හින්දා ඒගොල්ලන්ට බංගලෝ එක දෙන්න ඕන නිසා අපි 10 වෙද්දි චෙක් අවුට් වෙන්න ඕනේ. ඉතින් අපි පුළුවන් ඉක්මනට උදේ පිටත් වුණා. අද දවසෙත් අපිට සයිටින් ටිකක් සෙට් වෙයි කියලා හිතාගෙන බලමු. ඉතින් ගිහිල්ලා මොනවද අපිට බලන්න පුළුවන් වෙන්නේ කියලා. උදේ පාන්දරම ඉතින් අපිට මෙයාව වතුරට බස්සන්න සිද්ධ වුණා. නැත්නම් අපිට පාරේ යන්න බෑනේ. යා පාරේ තමයි නිදාගෙන ගියේ. අපි ඉතින් වෙනදා වගේ මෙහෙට ඇවිත්තා. කිසිම හොඩුවාවක් අපිට හම්බුන්නේ නැහැ. හැබැයි ටික දුරක් යද්දී අපිට හම්බුණා කොටි අඩිපාරවල් දෙකක්. මෙතන සත්තු දෙන්නෙක් වගේ ඉඳලා තියෙනවා. බලමු ටිකක් ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් තාම අපිට කිසිම සයිටින් එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා අපි උදේ කෑමට කුබුක්විල රෙස්ටින් සයිට් එකට යනවා. ඉතින් කෑම කාලා ඉවරලා අපි ආයෙත් තව ටිකක් ඇවිදලා බලමු. තව වෙලා තියෙන නිසා අපිට කෑම කාලා ඉවරලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. ඉතින් කුබුක්විල මේන් රෝඩ් එක කියන්නේ ඇත්තටම මාරම ලකී රෝඩ් එකක්. ඉතින් ගිය පාර ආවෙලෙත් අපිට නෙළුම බලන්න පුළුවන් වුණේ කුබුක්විල පාරේ. ඉතින් මේ පාරත් ක්ලියෝගේ පැටියකුයි එනවා කුබුක්විල පාරේ. බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මාරම ලස්සන සයිටින් එකක් මේක.
අපිට කලින් ක්ලියෝ හම්බෙච්ච වෙලේ මං ඔයාලට කිව්වේ ක්ලියෝට පැටව් දෙන්නෙක් ඉන්නවා කියලා. ඉතින් මේ දෙන්නගෙන් ගැහණු පැටියා තමයි මෙතන ඉන්නේ. පිරිමි පැටියා නම් පේන්නේ හිටියේ නෑ මෙතන. අම්මයි පැටියනේ මේ පාර නම් වාසනාවන්ත පාරක්. ගත්තනත්තරින් පාර පයින ගන්නෑන පින් පස්සට කවුරුව ඒක නේ. පාරදී ගියා පාර ගන්න ඉවරයිනේ ඔක්කොම ඉවරයි. නගම අදුනේ ඉතින් ඒගොල්ලන්ට සමුදීලා අපි ආයෙත් බංගලෝයකට යන්න පිටත් වුණා. මොකද තව පැයක් වගේ කාලයක් තියෙන්නේ අපිට ගිහිල්ලා බෑග් ලෑස්ති කරගෙන ඒ වැඩ ටික කරගන්න. ඉතින් අපි බංගලෝයකට යන්න පිටත් වුණා. ඉතින් ඒ යන ගමන් අපිට ආයෙ තව කොටියෙක් හම්බුණා. ඉතින් මේ අපි බංගලෝයකට යන පාරෙමයි කුරුට්ටුපන්ඩි ෆීමේල් ඉන්නේ මෙතන. බලන්න එයා මෙතන හුබහක් උඩ ඉඳන් ඊට හැං නිදාගෙන ඉන්න මුවෙක් දඩයම් කරන්න තමයි මෙතනදි ලෑස්ති වෙන්නේ. හැබැයි අපිට ඉවර වෙනකම්ම බලන්න හම්බුන්නේ අපිට වෙලා මති නිසා අපි එතනින් ඉක්මනට ගියා. ඉතින් අපි බංගලෝයකට ආවා. ඇවිල්ලා ඉක්මනට කෑවා. කාලේ වෙලා අපි බඩු ඔක්කොම පැක් කරගත්තා චෙක් අවුට් වෙන්න. ඉතින් අපි ගෙනාව හැම දෙයක්ම අපි ආයි අපේ බෑග් වලටම දාගෙන එක ටොපි කොලයක්වත් කැලේ ඇතුලේ දාන්න නැතුව හැමදේම අපි ගාබේජ් බෑග් වලටත් දාගෙන අස් කරන වැඩවලත් පොඩි සපෝට් එකක් දීලා අපි ආයේ කැලෙන් එළියට එන්න පිටත් වුණා.
ඉතින් වැඩිදුරක් යන්න හම්බුන්නේ පාරේ ලොකු තදබදයක්. මේ නෙළුම මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් කට්ටිය නෙළුම කොහෙටද ගියේ කියලා හොයාගන්න බැරුව තමයි මේ විදියට පාරේ ඉන්නේ. ඉතින් තව පාරක් නෙළුමව බලලා යන්න අපිටත් ආසාව තිබ්බට අපිට වෙලා තිබ්බේ නැහැ. ඉතින් අපි එහෙමම කැලෙන් එළියට එන්න පිටත් වුණා. ඉතින් ඉක්මනටම තවත් ලස්සන වයිල්ඩ් ලයිෆ් වීඩියෝ එකකින් හම්බෙමු. channel එකට අලුත් නම් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ටිකටම videos බලන්න. ඉස්සරහට තවත් ලස්සන videos මම දාන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. ඔයාලා විල්පත්තු වෙනවා නම් ඔයාලට සෆාරි ජීප් එකක් ඕන නම් මේ ඉස්සරහ තියෙන නම්බර් එකට කතා කරලා බුකින් එකක් දාගන්න. 071යි 80යි 25යි 579 579